ගෙවී ගිය හෝරා කීපයේ ලෝකයේ වැඩ්ඩිම අවධානයට ලක් වූ පුවත් සිරස්තල මොනවාද මේ ගලෝබල් ෆ්‍රන්ට් පේජ්. Air traffic control absence surge hitting almost half of major US airport. ගුවන් ගමන් පාලක හිඟය ඉහළ යාම එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන් තොටුපළවලින් අඩකන පමණ බලපා යනුවෙන් රොයිටර් පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. එම පුවත් වෙබ් අඩවිය මෙසේ වැඩිදුරටත් වාර්තා කර සිටියා. ෆෙඩරල් රජයේ වසා දැමීම 31 වන දිනට ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ කාර්යබහුලම ඇමරිකානු ගුවන් තොටුපළවල් 50% ආසන්න ප්‍රමාණයක ගුවන් ගමනාගමන පාලකවරුන්ගේ හිඟයක් පවතින බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය වන FAA සිකුරාදා ප්‍රකාශ කළේය. මෙය රටපුරා ගුවන් ගමන් ප්‍රමාදයට හේතු වී ඇත. පාලකවරුන්ගේ මෙම නොපැමිණීම වසා දැමීම ආරම්භ වූ දා සිට වාර්තා වූ පුළුල්ම තත්ත්වය වන අතර නිව්යෝක් ප්‍රදේශයට දැඩි ලෙස බලපා ඇති බවත් එහි ගුවන් ගමනාගමන පාලකවරුන්ගෙන් 80%ක් සේවයට නොපැමිණ බවත් ආයතනය සඳහන් කළේය. විශාලතම ඇමරිකානු ගුවන් තොටුපළවල් කිහිපයක් ඇතුළුව FAA පහසුකම් 35කට වැඩි ප්‍රමාණයක් කාර්ය මණ්ඩල ගැටලු වාර්තා කළේය. නිව්යෝක්, ඔස්ටන්, නොවෝක්, ෆීනික්ස්, වොෂින්ටන්, නැවිල්ෂ්, ඩලස් සහ ඩේවන් යන ගුවන් තොටුපළවලට මෙයින් බලපෑම් එල්ල විය. සමහර ගුවන් තොටුපළවල ප්‍රමාදයන් සාමාන්‍යයෙන් පැයකට හෝ ඊට වඩා වැඩි වී තිබෙන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ. එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ වසා දැමීම හේතුවෙන් ගුවන් පාලකවරුන් 13,000ක් සහ ප්‍රවාහන ආරක්ෂක පරිපාලන නිලධාරීන් 50,000ක් වැටුප් නොමැතිව සේවය කිරීමට සිදු වී තිබේ. දින 31ක් වැටුප් නොමැතිව සිටීමෙන් පසු ගුවන් ගමනාගමන පාලකවරුන් දැඩි ආතති සහ තෙහෙට්ටුවට පත්ව සිටිති යනුවෙන් FAA සිකුරාදා අග ප්‍රකාශ කළේය. මෙම වසා දැමීම අවසන් විය යුතු අතර එමගින් මෙම පාලකවරුන් ඔවුන්ට ලැබිය යුතු වැටුප් ලැබෙනු ඇති අතර සංචාරකයන්ට තවදුරටත් බාධා කිරීම සහ ප්‍රමාදයන් වළක්වා ගත හැකි යනුවෙන් එය වැඩිදුරටත් පැවසීය. සාමාන්‍යයෙන් සිකුරාදින පද්ධතියට මෙහි බලපෑම මීට වඩා බොහෝසේ දරවීමට ඉඩ තිබුණි. කෙසේ වෙතත් හැවිලෝවින් සන්ධ්‍යාවේ ගමනාගමනය සාමාන්‍යයට වඩා 20%කින් අඩ වූ අතර එය කාර්ය මණ්ඩලය හිඟය බලපෑම් අවම කිරීමට උපකාරී වූ බව ගුවන් සේවා නිලධාරීහුන් පැවසූහ. ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන ෆ්ලයිට් ඇරෝ වලට අනුව සිකුරාදා ගුවන් ගමන් 5,600කට අධික ප්‍රමාණයක් ප්‍රමාද වූ අතර 500ක් අවලංගු කරන ලදී. ගුවන් සේවා සමාගම් තව තවත් ගුවන් ගමන් බාධා කිරීම සඳහා සූදානමින් සිටිති. මේ සති අන්තය සහ ඊළඟ සති අන්තය වන විට ගුවන් අවකාශය ඊට වඩා බාධා කිරීම ඔබ දකිනු ඇතැයි මම සිතමි යනුවෙන් එක්සත් ජනපදයේ ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෙෆ් Fox News හි ඇමරිකාස් නිවුස්රූම් හි වැඩසටහනේදී පැවසූ බවයි රොයිටර් පුවත් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ. Ukraine says it hit a key fully pipeline near Moscow that supplies Russian forces. යුක්‍රේනය පවසන්නේ රුසියානු හමුදාවන්ට සැපයුම් සපයන මොස්කව් අසල ප්‍රධාන ඉන්ධන නල මාර්ගයකට පහර දුන් බවයි යනුවෙන් ඇසෝසට් ප්‍රෙස් පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා. එම පුවත් වෙබ් අඩවිය මෙසේ වැඩිදුරටත් වාර්තා කරනවා. රුසියාව යුක්‍රේනයේ බලශක්ති යටතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර මාලාපත් දිගටම කරගෙන යන අතරතුර යුක්‍රේන හමුදා බුද්ධ්‍යංශය HUR සෙනසුරාදා ප්‍රකාශ කළේ මොස්කව් කලාපයේ රුසියානු හමුදාවට ඉන්ධන සපයන වැදගත් ඉන්ධන නල මාර්ගයකට පහර දුන් බවයි. ටෙලිග්‍රෑම් පණිවිඩ නාලිකාවක ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම මෙහෙයුම සිකුරාදා අගභාගයේදී සිදු කළ බවයි HUR සඳහන් කළේය. ඒ රුසියාවේ හමුදාව සැපයුම් සඳහා බරපතල පහලක් ලෙසයි HUR විස්තර කළේය. කිලෝමීටර් 400ක් පුරා විහිදෙන රියාසා නිෂ්නි නෝගොරොඩ් සහ මොස්කව්හි පිරිපහදු වලින් රුසියානු හමුදාවට පෙට්‍රල්, ඩීසල් සහ ජෙට් ඉන්ධන සපයන කොල්ඩ් සොවයින් නල මාර්ගයට සිය හමුදා පහර දුන් බවයි HUR පැවසීය.
රැමැන්කි දිස්ත්‍රික්කය ආසන්නේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සිදු කළ මේ මෙහෙයුමෙන් ඉන්ධන මාර්ග 3ම විනාශ වූ බවයි HUR පෙන්වා දෙන්නේ. මෙම නල මාර්ගයට වාර්ෂිකව ජෙට් ඉන්ධන ටොන් මිලියන 3ක් ඩීසල් ටොන් මිලියන 2.8ක් සහ පෙට්‍රෝල් ටොන් මිලියන 1.6ක් ප්‍රවාහනය කිරීමට හැකියාව තිබෙන බවයි සඳහන් වූයේ. අපගේ ප්‍රහාර සම්බාධකවලට වඩා බලපාමක් ඇති කර ඇත යනුවෙන් HUR ප්‍රධානී කිරිලෝම් පොඩනොව් පැවසීය යනුවෙන් එම පුවත් වෙබ් අඩවිය වැඩුදුරටත් සඳහන් කර සිටිනවා. ලෝ විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය වන මහා ඊජිප්තු කෞතුකාගාරය විවෘත කිරීමට සූදානම් යනුවෙන් BBC පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් වන ගිසාහි මහා බෘපු පිරිමීඩය අසල නූතන යුගයේ සංස්කෘතික ආලෝකයක් වනු ඇතැයි අපේක්ෂා කරන මහා ඊජිප්තු කෞතුකාගාරය ග්‍රෑන්ඩ් ඊජිප්ත් මියසියම් නිල වශයෙන් විවෘත කිරීමට ඊජිප්තුව සූදානම් වෙයි. ලෝ විශාලතම පුරාවිද්‍යාත්මක කෞතුකාගාරය ලෙස විස්තර කරන මෙය පූර්ව රාජවාංශික යුගයේ සිට ග්‍රීක හා රෝම යුගය දක්වා වූ වසර 7,000කට අධික ඊජිප්තු ඉතිහාසය ආවරණය වන කෞතුක වස්තු ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බවයි වාර්තා වන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් පවුම් මිලියන 910 යුරෝ බිලියන 1.1ක් වැය වන මෙම දැවැන්ත කෞතුකාගාර සංකීර්ණය වාර්ෂිකව මිලියන 8ක පමණ අමුත්තන් ආකර්ෂණය කරගනු ඇතැයි අපේක්ෂා කරන අතර කලාපීය අර්බුද හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ඊජිප්තු සංචාරක ව්‍යාපාරයට විශාල තල්ලුවක් ලබා දෙනු ඇත. මහා ඊජිප්තු කෞතුකාගාරය ඊජිප්තු විද්‍යාවට සහ සංස්කෘතික සංචාරක ව්‍යාපාරයට නව ස්වර්ණම යුගයක් ගෙන දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු යනුවෙන් ගීසා සානුවේ පිරිමේඩය අසල සිටින මාර්ග උපදේශකයෙකු සඳහන් කර ඇති බවයි BBC පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.